वर्षा वर्षा ඔහොම ඉන්නවකෝ ගැන ගෙදරට කියන්නේ ඔයාලේ අප්පච්චි මට කැමති වේද වර්ෂා අපිට ඉතින් වගේ සල්ලිත් නැහනේ අප්පච්චි මං ගන්න තීරණයකට විරුද්ධ වෙන්නේ නැහැ හසරෑ අම්මා නැති වුණාට පස්සේ අප්පච්චි මාව බලාගත්තේ ඇස් දෙක වගේ හරි අපි එහෙනම් මේක හිමීට කියමුකෝ අප්පච්චිට තියෙන හැමදේම මගේනේ ඒ නිසා බය වෙන්න එපා කොහොමද අප්පච්චිට ඉන්නේ මං විතරනේ අපි දවසක් දාගෙන වල අප්පච්චි හම්බෙන්න ඉන්නම් වර්ෂා. එහෙනම් අපි යමු නේද? පැය වෙනත් ළඟයිනේ. ඒක නෙමෙයි මම ඔය කොහෙන් දාන්න ඕනේ? මාව ගේ ගම හන්දියෙන් දාන්න මම උඩට පයින් යනවා. මේ සෝම්පාර එහෙනම් දැන් වැටි කිවරලා ඔහොම ගෙදර යන්න. හරි. මේ දැන් හෙට ට්‍රැක්ටර් දෙකයි ඒ ටිකක් එනවා. තව කට්ටියක් එනවා වත් වැඩවලටයි. ඒ ටික අපි පොහොරේම ගෙනල්ලා දැන් හවස වෙලාවක් තිබ්බොත් ඒ ටික දාගන්න මොනවා හරි කරමු. හරි. එහෙනම් ගෙදර ගිහිල්ලා මේ හෙට උදේ මෙන්නකො. හොඳයි මුදා. මුදාලි මහත්තයා. යස. කුස්සේ වැඩ ටික නම් ඉවරයි. රෙදිකින් ගිත්තත් හොදලා දැම්ම මම යන්න කියලා. හොඳයි. එහෙනම් මේ දෙන්නත් එක්ක යන්න. උදේ මෙන්න බලන්න. වැඩ ටිකක් තියෙන ඉක්මනින් කරගමු. ඔහේ යනවයි ගෙදර? ඔහේ යම්කෝ. මම මේ කඩමණ්ඩි පැත්තේ ගිහලා එන්න පොඩ්ඩක්. එහෙනම් සුදුසු ගාලා එනවා. ගියෙන්නම් මහත්තයා. නේ නාමලියෝ ඕ අම්මා ඕන් ඔය තේක හටින් ගිත්තා කන්නවනේ ඉව ගිලෙන්න වාගේ අම්මේ
පොලොස් ගෙඩියකුත් කඩාගත්ත ආණ්ඩුවත් හෙට හීල් දාන්න තෙපේ. ඔය තේ කහ ටිකක් යන්න වරේ. ඉන්නම් අරන් එන්නම්. පොලොස් ගෙඩිය අම්මා කොහෙන්ද? ඉලාලියගේ වත්තෙන් කඩන් ආවේ. දැන් හෙට පේරු දාන්නේ තියෙනවනේ. අනේ කිල්ලේ ඉක්මනට වහන් සිගිලා බලන්න තුහාල් ටිකක් උතුරු කරපන්. අප්පච්චිත් දෙනවා ඕන්න දැන්. ඒක මම සම්බලා ගන්නත් එපා. උරපත් දෙක හොල්ලන්න බෑ ගෝන් කරලා බලන්න. ඇඟිල්ල ගානට වතුර තියපන්. ඊයේ බත මෙරි කරලා අර මිනිස්සයා කණු කුණු ගානවා කන්නේ නැතුව. මේ මම දන්නේ. නාමලි ආන් අප්පච්චිත් එනවා. ඔය වතුර කේන්ද්‍රයේ ලිපිට කරාපන්. ඔය දැන් කහට ටිකක් බලාගෙන එන්නේ ගෙදර. මොකද සුණුනේ? වා එතන හරි මහන්සි ඔයි. මොකද සුණුනේ මුදලාලි මහත්තයා. ඔහෙට ඉන්නේ කිව්වේ අහවල් දෙයක්. මුදලාලියා මණිගඩියක් කියන්නේ. ඒ මොකක්ද? මුදලාලියා කිව්වා හෙට හවස් මානදී අපි දෙන්නට මේ පැත්ත ඇවිල්ලා යන්න කියලා. මට කාරණාවක් කියලා කිව්වොත් ඒ කාරණාව නම් කීවේ නැහැ. මොකක්ද අප්පච්චි? මේ මන් දන්නේ නැහැ. ඔහේ යටි වැරද්දක්වත් උනාද? මගෙන් නම් ඉතින් මොන වැරද්දක් එන්නද? බලමුකට අපි ගිහිල්ලා. ඒකත් ඇත්ත. අපිට යන්න තු මොකවත් කියන්න බෑනේ. ඔන්න ඔය මොනවා හරි දෙයක් වෙන්න යමුකෝ. අනික ඉතින් අපිට වැඩිලා ඉන්න තැන දුන්නා. රස්සාව දුන්නා. ඔය අගහිකම් වෙලාවකට ওই මිනිස්සුන් බලන්නේ. ඒ හින්දාම තමයි ওই ගෙදර දොරේ වැඩ ටිකක් මම කරලා දීලා ඉන්නේ. නැත්තම් ඔය වත්තයි පොට්ටු වෙලා ඔච්චු වෙලා මගේ ඇඟක් මෙහෙම තියෙන්නේ. කාමන්නේ. ඔය ඇඟපොත ඩිංගිත කොහොද ගන්නව? කෙල්ලට ඒ කහ ටික වක් කරලා. අපි බලමුකෝ හෙට ගිහිල්ලා. නාමලියෝ මට නම් බය බෑ පවන්. අම්මා දැනගත්තොත් එහෙම මොනා කරයිද දන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා නෝමලි. මම ඔයාට ආදරය කරන්නේ කවදාවත් ඔයා අමතක කරන්න නෙමෙයි. මට හොඳටම සුණංගුණා. මෙලහකට අම්මා ඇවිල්ලාත් ඇති. මං ගිහින් එන්නද? හරි එහෙනම්. හරි තමයි ගිහින් එන්න. සෝමේ පොඩ්ඩ අතපා ඉක්මන් කරලා වැඩ කරමු යසෝ. මොකද හෙට වැඩ අර වැඩ ටික කරන්නත් තියෙනවා.
පොල්ලල්ලි දෙකක් තුනක් විතරයි තියෙන්නේ මුදලාලි මහත්තයා හැන්ද වෙනකොට ඉක්කොර ගන්න පුළුවන් ඒක. ටිකක් ඉක්මන් කරමු කොහොමද? එහෙමයි. යසෝ බලන්න නම් දෝනියන් දැම්බුල ගෙනල්ලා. මයි අප්පා. කෑගෙන ආවා. දිව ගිලෙන්න බා. අප්පච්චි වතුර ටිකක් දීලා හිටියා නම් ඕ ගණන් කෙල්ලේ. ඒ බහ ඉන්න බර වෙතියේ. නංගා බාරෙලා බාන්නේ කිත්තක් කන්ට. කාලා වැඩ කරමු. කොල්ල පොඩ්ඩක් ඉක්මන් කරන් ඈ. යසෝ සෝමි මේ මං එරා යන්න. අද හවස පඩි බේරන්නක් තියෙනවනේ. දෙන්නත් එක්ක එන බංගලාව පැත්තේ. කොල්ලෝ එන හවසට බංගලාව පැත්තේ වරෙලා. මේ ඒක නෙමෙයි. යසෝ මොකද දෝනියන් දෙගේ නම? නාමනේ මහත්තයා. නාවනේ. හොඳයි හොඳයි. එන හවසට වරෙලා බංගලාව පැත්තේ. මුදලාලි මහත්තයා. මුදලාලි මහත්තයා. ඕ යසු පොඩ්ඩක් ඉඳපල්ලා කොහොම මේ වරලක පොඩ්ඩක් දෙන්නත් එක්ක මුදාලේ මහත්තයා මේ අපි දෙන්නට වෙන්න කිව්වේ නේ කිව්වේද මේවා ඉතින් හැමතැනම කතා කරන්න බැරි හින්දා තමයි උඹලා දෙන්නට මං ගෙදරට එන්න කියලා කිව්වේ අය මේක වහෙන් වරෝ කියන්න ඕනේ නැහැ එහෙමයි අම්මා. මං කෙලින්ම කියන්නම් උඹලා දෙන්නට කතාව මම කැමති උඹලාගේ දුවෝ කසාද බඳින්න මයි කෙල්ලව ඒකේ තා පොඩි එකී මුදාලි මහත්තයා ඒක නෙවෙන්න. ඉතින් උඹලට සතුටින් සැපේ ඉන්න පුළු නේ මට මේ යාන වාහන තියෙනවා වතු පිටි තියෙනවා ව්‍යාපාර තියෙනවා ඒ ඔක්කොම ඉතින් කවදා හරි කෙල්ලට තමයි නේ හොඳයි උඹලා දෙන්නම කල්පනා කරලා තීරණයක් ගනින්නකෝ එහෙනම් හැබැයි එකක් මතක තියාගන්න ඉන්න උඹලා කාලා බීලා ඉන්නේ වැටලා ඉන්නේ මගේ තැන තේරුණාද මම හිතනවා උඹලා දෙන්න හරි තීරණයක් ගනී කියලා දැන් අපි මේක කොහොමද කියලා කියන්නේ? ඒකෙන් මමත් මේ කල්පනා කරුවේ කොහොම කියන්නේ? අනික මේ මිනිස්සයා ගහෙන් ගෙඩියන්නේ මෙහෙම කතා කිව්වම දෙය ආමුදුරනේ අපි උහුලන්නේ කොහමද? මේ මනුස්සයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. කලින් බැලුව මනුස්සයෙන්නේ. මේ පොඩි ළමයි. අනිත් එක බලනකො මේ කියලාත් එක පවුල් කණ්ඩ ඔය මිනිස්සයාට ඔලුවි කාර වෙලාද? මට නම් කියන්න බෑ. ඔබේ බාන් කියලා කතා කරලා බලනවා. මට කෙල්ලට ඔබ කතා කරන්න බෑ ඔයි. කෙල්ල අපේ ඇතර කඩම් පණි. මං නම් හිතුවා ඔය මිනිස්සු ඔච්චර දේවල් මේ පණ නැහැගෙන කරද්දී මේක මොකක් හරි ලොකු ගැටයක් කියලා. කාට කියන්නද මේව හප්පේ? දෙකෙන් එක බලන්න කෙල්ලට කතා කරනවකෝ. දුවේ නාමලියෝ ඩිංගිත්තකට ඇවිල්ලා ඵලයන්කෝ
මේන් අප්පච්චි කතා කරනවා උඹට. ඇයි අම්මා? මේ අහපන් බුදුවේ. අපි ලොකු ප්‍රශ්නෙකට මැද වෙලා. ඇයි අපේ අම්මා? මොකද උනේ? දුවේ මුදලාලිගේ මනාපයක් තියෙනවා උඹ තලවහකට ගන්න. ඕ මන්නේ. මොනම? මට මුදලාලිව කසාද බඳින්න? මේ අහපන් දුවේ. අපි මේ වෙලාවේ අසරණයි. රස්සාව කරන්නේ මිනිස්සයා ගාව. වැටිලා ඉන්නේ තී මිනිස්සයා ගාව. ඕකටත් මෙතුණු එදි කඩමලු ටිකත් එක්ක අරන් පාරට බහින්න වෙන්නේ මගේ අප්පා. අනේ මට බෑ අම්මා. උඹ තමයි අපිව ගලව ගන්න ඕනේ. මොන දේවත් මුදලාලියා හොඳ මිනිස්සු. උඹට වඩා වයස ටිකක් වැඩි තමයි. උඹට සලකා. උඹට හොඳවක් වෙනවා කියන්නේ අපිට පිටේ සැලසිල්ලෙන් ඇස් දෙක පියාගන්න පුළුවන් නේ නාමවියෝ. එයාට අම්මා මගේ වයසේ දුවකුත් ඉන්නවනේ. මම දන්නවා පුතේ. ඒක තවත් හොඳයිනේ ඔබේ තනියම තනියට. මගේ රත්තරන් පුතා අපේ තමයි අපේ ජීවිතේ ඉන්නේ. තාත්තට ධර්මණි මුලදාසනීප කියන. මායම මේකට කැමති නේ. එහෙම නැතුනොත් අපි තුන්දෙනා කොයි කියලා යන්නේ පුතේ. අපිට සමාව යන්න දුවේ. අපිට මීට වඩා ගන්න දෙයක් නෑ වෙන්නේ. බලමුකෝ. පවන් මට ඔයාලට කාරණාවක් කියන්න තියෙනවා. කාරණාවක් මොකද්ද නාමලියේ? මට ගෙදරින් කටයුත්තක් කතා කරලා. කටයුත්තක්? ඒ මොකද්ද? කවුරුවත් නෙවෙයි. අම්මයි අප්පච්චි වැඩ කරන තැන මුදලාලි මහත්තයා. කවුද අර මේ නාකියා හේරත් මුදලාලියා? ඔව් ඒ මිනිස්සයා තමයි. අම්මටයි අප්පච්චිටයි පිටුපාන්න මට හයියක් නෑ පවන්. තමන් නෑ නාමලි. මං ඈත ඉඳන් හරි වාදියා බලලා සතුටු වෙනවා. අයියේ මේක නම් ඒක බාර ගන්න වෙනවා පවන්. මුදලාලි මහත්තයා. ඕ සමන්. අර සෝපාලගේ දුව නාමලි. කසාද ඉක්මන් කරනවා. මම මොකද්ද පවන් කරන්නේ? දැන් අපිට කරන්න දෙන්නේ එකම එක දෙයයි නාමලි. මේ හැමදේම අතහැරලා දාලා දුර පළාතකට ගිහිල්ලා අපි දෙන්න විතරක් ජීවත් වෙන්න ඔයා කැමතිද? අම්මලා එක්කීම හක දාන්නත් බෑ තමා. ඒත් මේ වෙලාවේ මට ඔයා අමතක කරන්නත් බෑනේ පවන්. ඒ හින්දා මම ඔයා ගන්න ඕනම තීරණයකට කැමති වෙනවා. නාමලි දැන් ඈ වුණානේ. වාය නම් ගෙදර යන්න දැන්. අපි බලමු මොකද කරන්න කියලා.
පලියා මගේ අර අහිංසක පවන්නත් මරාගත්තා. මං කොහොම හරි මේ පලිය ගන්නවා. අනේ වන්ද මගේම වැරදි හින්දා මට මගේ කෙල්ලත් නැති වුණා. අන්තිමට මේ ලෝකෙ මට තනි වෙන්න වුණා. මට දැන් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ. කවුද ඔබ? ඔව් මේ අවස්ථාවේ ටිකිරිමැණිකේ ඇඹුලගෙන ටිකිරිමැණිකේ සහ ගොවිඩාල මෙතනත් බහිනානේද? ඇඹුලගෙන එනවා පේනවා. අපි අහලා බලමු මේ අවස්ථාවේ ටිකිරිමැණිකේට මොන වගේ හැඟීමක්ද මේ ගැන දැනෙන්නේ කියලා. යා අර හරියට වේල් වැඩ කරන්න නැවිලා ඉන්නේ චරිතයට ආවේශ වෙනවා. යා